ගොඩක් හොඳයි. සෝන පෙන්ට් හොඳයි ක්ලාස් එක විදියට ඉල්ලලා තියෙනවා. ඕනෙ කෙනෙක් ළමයි එක හරි ඇවිල්ලා බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. මූනම් සෝනම තමයි මැඩම්. කවුද සෝන? වේලි සුමන යෝධයාගේ අවතාරයක් කියලා අපේ ගමේ මිනිස්සු කියනවා මැඩම්. සුබ දවසක් වේවා මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට. අද මම ඉන්නේ දුල්මිනි හොරණ සිනමා ශාලාවේ. අද දුල්මිනි හොරණ සිනමා ශාලාවට පැමිණෙන දුල්මිනි තමයි සෝනා චිත්‍රපටය නිර්ගත වෙලා අද හරියටම දිනපතා සම්පූර්ණ. ඉතින් මේ දිනපතා ඇතුළත කිසිදු සිනමා දර්ශන වාරයක් අවලංගු නොවී දින 50 තුළම දර්ශන වාර දෙකම සාර්ථකව නිර්ගත වෙච්ච සිනමා ශාලාවක් තමයි දුල්මිනි හොරණ. ඉතින් විශේෂයෙන්ම ස්තුතියි කියනවා මගේ ආදරණීය විශේෂයෙන්ම හොරණ උරුවාගත බණ්ඩාරගම ගිරිය යන්දල අවට සියලු ජනතාව රාශියලා තමයි සමගිය නරඹන්නට දුම්බිනි හොරණ සිනමා ශාලාවට විශේෂයෙන්ම මේ සිනමා ශාලාව අයිති ඉහාන් වීරසිංහ මහත්මයාට ස්තුතියි කියනවා. මොකද සෝනම් චිත්‍රපටයේ දින 50 සිනමා ශාලාවට සාර්ථකව ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබා විශේෂයෙන්ම කොළඹ සිනමා ශාලාවවලින් සෝනා චිත්‍රපටයේ ගැලවුණාද ගැලවුවාද කියන ප්‍රශ්නෙට කියනවා. ඉතින් ඒවත් පරමාණුද සෝනම් නොබඩවා සිනමා ශාලාවට බලපාන කිය සිනමා ශාලාවට ස්තුතියි. විශේෂයෙන්ම ආදරණීය ප්‍රේක්ෂක ඔබ නැරඹී හැකි පෞද්ගලික සැමටම එක්වලා නරඹන්න පුළුවන් විරාදාව චිත්‍රපටයේ තියෙන තමයි සෝනා චිත්‍රපටය නිර්මාණය කරන්නේ. එය මොනියම් හේතුවකින් කොළඹට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නරඹන අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම යම් බලපෑම් වෙන්න පුළුවන්, යම් හේතු වෙන්න පුළුවන්, යම් නිර්මාණ කිහිපයකට අපේ නිර්මාණයට ඒ කියලා මට තාමත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න කතා කරන්නේ පසුවට තබලා ලැබුණු මේ කුංචි සතුට නිෂ්පාදකවරයෙක් විශේෂයෙන්ම චිත්‍රපටයක් නිෂ්පාදනය කරාට පස්සේ එහි සම්පූර්ණ වගකීම ලැබෙන්නේ නිෂ්පාදකවරයාට. නිෂ්පාදනය කරන්නේ ඇත්තටම නිෂ්පාදකවරයෙක් පමණක් නෙවෙයි, කලාකරුවෙක් විදිහට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ ඔහු ඒ කලාව ආදරය සහ යොමුවීම මතයි. විශේෂයෙන්ම සටන් කලාව මූලික කරගත්ත සිනමාපටයක් තමයි සෝනා කියන්නේ. හැබැයි සටන් පුදුම පමණින්ම මෙය පෞලේ සමට නරඹන්න බැහැ කියන මතයක් වැරදි. මොකද විශේෂයෙන්ම පෞලේ සමට අද මේ සිනමා ශාලාව ඇතුළේ ඉන්නේ කුංචි දරුවෝ ඇවිල්ලා තියෙන සෝනා චිත්‍රපටය නරඹන්න ඉතාම සතුටුයි. ඔබට තව කොහොමදකින් මේ අපිට දැක ගන්න පුළුවන් වෙයි. ප්‍රේක්ෂකයන් මොනතරම් සෝනා චිත්‍රපටය තුළ ඇදගෙන තිබෙනවද කියලා. ඉතින් එවැනි පසුබිමකට නිර්මාණය සෝනා චිත්‍රපටය කොළඹට සහ බස්නාහිර පළාතේ ගොඩක් තැන්වල චිත්‍රපටය නරඹන්න අවස්ථාවක් ලැබුණේ ඇයිද? බලධාරීන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවුනේ ඇයිද? කලාකරුවෙක් නිර්මාණය කිරීමේදී කලාකරුවාට එයා එක්ක දක්වන දායකත්වය මොන වගේද ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් විශේෂයෙන්ම මම ස්තුතියි කියනවා රුහුණු තංගල් සිනමා ශාලාවට රුහුණු නොකඩවා දින 50 සෝනා චිත්‍රපටය ලියාගෙන ඉන්නවා. නමුත් මම ආඩම්බරයෙන් කියනවා මේ ලියාගෙන ඉන්නවා කියන වචනේ වලට ගන්න එපා. මොකද මේ සිනමා ශාලාවල ප්‍රේක්ෂකයන් එළඹිලායි මේ චිත්‍රපටය දර්ශනය කරන්නේ. විශේෂයෙන්ම කිසිදු දර්ශන වාරයක් උහුණු අවලංගු නොකර දින 50 තුළම චිත්‍රපටයක දර්ශනය වෙනවා. ඒ වගේම විසමාරාම නිව් රෝහණ සිනමා ශාලාවත් දින 50 චිත්‍රපටයක දර්ශනය කරා. ඉතින් මේ සිනමාව විශේෂ ස්තුතියි කියනවා. ඒ වගේම සිනමා ශාලාවල් අනිත් අයටත් මම ස්තුතියි කියනවා. නොයෙක් අයගේ බලපෑම මත සමාන දර්ශන වාරය හදන්න කරලා අපි ලොකු අවස්ථාවකට පත් කළා. ඉතින් ඒ ගැන හිතේ කලකිරීමක් වේදනාවක් පමණක් තියෙනවා. මොකද ඒ සිදු කරන්නට පායි කරන විදිහට මොකද ඒක ඇත්තටම නිෂ්පාදකවරුන්ට දරා ගැනීම අමාරුයි. මේක සෝනා චිත්‍රපටය නරඹන ආදරණීය ජනතාවට නැවත වාරයක් ඔබ මාර්කට් කළා සිනමා ශාලාවකට ඔබගේ වරදක් නෙවෙයි සිනමා ශාලාව සිනමා ශාලාවල දර්ශන වාර සම්පූර්ණ වෙලාවට
මැදිවලට ඒ දර්ශක වාරවලට සිනමා ශාලාවලට නිසා ඔබට සෝනා චිත්‍රපටයේ නරඹන්නට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නමුත් මොනියම් සමයකින් සෝනා චිත්‍රපටයේ ඔබට නරඹන්න පුළුවන් අවස්ථාවක් උදා කරගන්න කියන මොනියම් සිස්ටම් එකකින් සෝනා ඔබට අවස්ථාවක් ලැබෙවි. ඉතින් සිනමා ශාලා